නිවාඩු කාලේ ටීචර්ත් එක්ක එකතු වෙලා ඉන්න දූල පුතාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් දුවේ පුතේ ටීචර් දෙවෙනි වීඩියෝ එකකින් ඔයාලත් එක්ක දෙක වසර මව්බස පළවෙනි පාඩම කියෙව්වා. තවම ඒ වීඩියෝ එක බලලා නැත්නම් ඒ පාඩම කියවලා නැත්නම් මගේ දූල පුතාලා පාඩම කියවන්න ඕන. මම හිතනවා දැන් පාඩම කියවලා ඇති. එනම් දුවේ පුතේ දැන් ඔයාලා අසාලිවීම් පොත අරගෙන එන්න ඕන. පැන්සලක් මකනයක් කටර් එකකුත් ළඟ තියාගන්න. මේ වීඩියෝ එක පොඩ්ඩකට නවත්තලා ඒ දේවල් ටික අරගෙන ඇවිල්ලා ආපහු වීඩියෝ එක බලන්න පටන් ගන්න කියලා ටීචර් කියනවා. මගේ දූල පුතාලා හොඳ වැඩ කරනකොට ටීචර්ලට දැනෙනවා. ඒ නිසා ඔයාලා හැම වෙලේම හොඳ වැඩ කරන්න ඕන. ඒත් අද පාඩම කරනකොට ඔයාලා ලියන වචන ඔයාලගේ වේගයේ ටීචර්ට පෙනෙන්නේ නැහැ. ඒ නිසා අම්මගෙන් උදව් අරගෙන වීඩියෝ එක පොඩ්ඩකට නතර කරලා ඔයාලා හොඳට වචනේ අහගෙන ඉඳලා ලියන්න පටන් ගන්න ඕන. ඊට පස්සේ වචනේ ලියලා ආපහු වීඩියෝ එක බලන්න පටන් ගන්න. ඒකට දුවේ පුතේ අම්මගෙන් උදව් ගන්න වෙනවා. අම්මත් ළඟ තියාගෙන මේ වැඩේ අපි කරමු. දැන් ඔන්න ටීචර් පළවෙනි වචනේ දෙන්න තමයි යන්නේ. දැන් ඔයාලා ලෑස්ති ඇති කියලා හිතනවා. ලෑස්ති නැත්නම් වීඩියෝ එක පොඩ්ඩකට නවත්තලා අංක 1 දාලා සූදානම් වෙන්න. පළවෙනි වචනය වැව්. වැව්. දැන් දුවේ පුතේ වැව් කියලා ලියනකොට ඌ ශබ්ද එනවනේ. එතකොට අපි වයන්නට රැහැන දාලා තමයි ලියන්නේ. වැව්. අපි දෙවෙනියට ලියන වචනය පන්තිය. පන්තිය. තුන්වෙනියට ලියන වචනය තමයි යාළුවෝ. එතකොට යාළුවෝ කියලා එන වචනේ ලූ අකුර මූද්දජ ලූ තමයි දුවේ පුතේ අපි ලියන්න ඕන. හතරෙන් ලියන වචනේ තමයි අපි. ඊළඟට ලියන වචනේ තමයි ජානක. ඊළඟට ලියන වචනය ගුරුතුමී. ගුරුතුමී. මලී. රැලි. එතකොට දුවේ පුතේ රැලි කියලා ලියනකොට රැ අකුර කෙටි ඇදපිල්ල රයන්නේ ගෑවෙලා තමයි ලියන්න ඕන. රැලි. ඊළඟට දුවේ පුතේ අපි ලියන වචනය මුහුද. ඊළඟට අපි ලියන වචනය කිව්වා. ඊළඟට
වා කිව්වා. ඒකෙත් දුවේ පුතේ වූ ශබ්දය එන අකුර වයන්නට කෙටි කොම් පාපිල දාලා තමයි ලියන්න ඕන. වා කිව්වා. ඊළඟට ලියන වචනය මොට්ටු. 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 ඊළඟට දුවේ පුතේ අපි ලියන වචනය සරුංගලය. 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 එතකොට ශබ්දේන අකුර ගැන දුවේ පුතේ සැලකිලිමත් වෙන්න. සරුංගලය. ඊළඟට අපි ලියන වචනය හැමෝම. 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 ඊළඟ වචනය හැන්දෑ. 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 අපි ඊළඟට ලියන්නේ ගෙදර. 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 ඊළඟ වචනය ඇහුවා. 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 අපි ලියන අවසාන වචනය දුවේ පුතේ ළමයි. ළමයි. මේ ළමයි කියන වචනය ලයන්න මූර්ධජ ල වෙන්න ඕන. ඊට පස්සේ ඊ ශබ්දේන අකුර යයන්නට කෙටි ස්පිල්ල දාලා තමයි ලියන්න ඕන. ළමයි. ළමයි. මගේ දූල පුතාලා බොහොම උනන්දුවෙන් ආසාවෙන් හරීම ලස්සනට ටීචර් දුන්න අසාලිවීම ලිව්වා කියලා ටීචර්ට දැනුණා. ඉතින් දුවේ පුතේ දැන් අපි ඔය ලියපු වචනවල හරි වැරදි ටික බලන්න ඕන නේද? ඒකට ටීචර් මෙහෙම දෙයක් කියන්නම්. මේ වීඩියෝ එක ඉවර වුණාට පස්සේ ඔයාලා ආපහු කියවීම් පොත ගන්නවා. කියවීම් පොත අරගෙන පාඩම ආපහු කියවගෙන යනවා. එහෙම කියවගෙන යනකොට ඔයාලා ලියපු වචන යාළුවා පොතේ හම්බ වෙනවා. අන්නේ පොතේ හම්බ වෙන වචනයයි ඔයාලා ලියපු වචන යාළුවයි දෙන්න පොඩ්ඩක් බලන්න. පොඩ්ඩක් වැරදි නම් ආපහු ලස්සනට එතනින් ලියන්න. ඊට පස්සේ අම්මගෙනුත් උදව් අරගෙන මේක කරන්න ඕන. අම්මට කියලා හරියක් දාගන්න. ඊට පස්සේ ලස්සන තරු දෙකක් අලව ගන්න ඕන. මට තරු ඇලෙව්වද නැද්ද කියලා පේනවා. ඉතින් මගේ දූල පුතාලා ඒකට කැමති නේද? අන්න හරි. ඔයාලා කැමති කියලා ටීචර් දන්නවා. එහෙනම් ටීචර් අදට මේ වීඩියෝ එක ඉවර කරනවා. ඊළඟ දවසේ පාඩමට සම්බන්ධ වෙන්න කියලා දූල පුතාලගෙන් ඉල්ලීමකුත් කරනවා. ඉතින් දුවේ පුතේ අනිවාර්යයෙන්ම ලස්සන තරු දෙකක් අලවන්න ඕනේ. එහෙම නැති වුණොත් ටීචර්ට පේන්නේ නැහැ ඔයාලගේ පොතේ හරියට ඔයාලා අකුරු ලිව්වද කියලා, ආපහු පාඩම කියවුවද කියලා ටීචර්ට පේන්නේ නැහැ. අනිවාර්යෙන් අම්මට කියලා හරිම ලස්සන තරු දෙකක් අලව ගන්න ඕන. ඉතින් අද මාත් එක්ක පාඩමත් එක්ක සම්බන්ධ වුණු මගේ දූල පුතාලා හැමෝටම බොහොම ස්තුතියි කියනවා. ඒ වගේම තමයි ඔයාලා හොඳට වැඩ කරලා හොඳ දරුවෝ ටිකක් වෙන්න ඕන. අදට පාඩම මෙතනින් ඉවරයි. හැමෝටම ආයුබෝවන්. මේ මතක් කිරීම ආදරණීය දෙමාපියන් වෙත අම්මේ තාත්තේ මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ
මාත් එක්ක ඉගෙන ගන්න දූ දරුවන්ට. ඉතින් ඒ දරුවෝ ටික දැන් කාලයක් ඉඳලා හෙමින් අකුරෙන් අකුර වචනෙන් වචන තනි රූලේ ලියලා හුරුවලා තමයි ඉන්නේ. ඔයාලගේ දරුවොත් ඒ මට්ටමේ නැතිනම් මේ අසාලි වීම වචන ඔක්කොම ලියන්න දෙන්න ඕනේ නෑ. අකුරු ලියලා හුරු කරලා වචන ලියන්න පටන් ගන්න. දෙක ශ්‍රේණියට අදාළ අකුරු වචන ටික ඉගෙන ගත්තට පස්සේ තමයි තනි රූලේ විධිමත් විදිහට ලියන්න පටන් ගන්නේ. මීළඟ පාඩමින් තනි රූලේ අකුරු ලියන්නේ කොහොමද කියලා මම අරගෙන එන්නම්.